Honorable members, මම අද කැමති ඔබට දවසේ අත්‍යවශ්‍යම වේලේ මොකක්ද කියන එක ගැන පොඩි සාකච්ඡාවක් ගෙනියන්න. ඇත්තටම අපිට ශරීරයේ හැඩය වෙනස් කරන්න අවශ්‍යයි නම් අපේ ශරීරයේ බර අඩු කරන්න අවශ්‍යයි නම් එහෙනම් අපි උදේ වරුවේ කන වේලේ ගැන අපි කල්පනාවෙන් සිතන්න අවශ්‍යයි. දවසේ විශාලතම ආහාර වේලේ උදේ කෑම විය යුතුමයි. දෙවෙනියට එන්න ඕනේ දවල් කෑමයි ඊට පස්සේ තුන්වෙනියටම රෑ කෑම. ඇත්තටම උදේ අපි කන්න ඕනේ රජුරෝ කෙනෙක් වගේ කුමාරයෙක් වගේ නැත්නම් කුමරයෙක් වගේ දවල්ටයි රෑට හිඟන්නෙක් වගේ කන්න ඕනේ. මේක තමයි සාමාන්‍යයෙන් අපි කන්න ඕනේ විදිහ. දැන් අපි උදේ කෑම කෑවෙන්නේ නැත්නම් අපේ ශරීරයේ කැලරි ප්‍රමාණයක් අවශ්‍යයි. මේ කැලරි ප්‍රමාණය අඩුවක් තියෙන නිසා ශරීරය කොහොම හරි දවල් කෑමෙන් හරි රෑ කෑමෙන් මේක ලබා ගන්නවා. දැන් අපි දවල් කෑමේදී වැඩ කටයුතු තිබෙන නිසා අපි අපේ වෙහෙස වෙන හින්දා අපි දුවන හින්දා අපිට මේ ඒකින්ද අපිට සමාජයේ වෙලාව නැහැ දවල් කෑමක් ගන්න. එතකොට රෑ වෙනකොට හොඳට කෑම අපි ඒ වෙලාවේදී කනවා විශාල වේලක් කනවා. සාමාන්‍යයෙන් කැලරි අපේ ශරීරයට ගත්තට පස්සේ නැත්නම් අපි කෑවට පස්සේ ඒක භාවිත වුණේ නැත්නම් ඕනෑම ආහාරයක් ඒක මේදේ බවට පත් වෙනවා. ඉතින් අපි නිදා ගන්න වෙලාවේදී අපේ ශරීරයේ චලනයක් කිසිම මාංශ පේශි චලනයක් නැහැ. ඒ අවස්ථාවේදී අපි කන සෑම දෙයක්ම පිලිස්සෙන්නේ නැති සෑම දෙයක්ම මේදේ බවට පත් වෙනවා. අත් වශයෙන්ම අපේ ශරීරය දිහා බැලුවොත් ඒක අපේ කන විලාසය සමග සංසන්දනය කරන වෙලාවේදී අපිට මේක පෙනේ. උදේ කන්න නැත්නම් ඔබ උදේ කන්න නැත්නම් දවල් ටිකක් කාලා රෑ හුවක් කනවා නම් ඔබ දන්නවා ඔබට බරේ ප්‍රශ්නයක් තියෙනවා කියලා. හැබැයි අපිට මේක වෙනස් කරන්න පුළුවන් නම් ඔබගේ හැඩේ ඉබේම හරි තැනට ගමන් කරයි. දැන් හුඟක් මෙම්බර්ස්ලා මට කියනවා මට උදේ කන්න හිතෙන්නේ නැහැ කියලා. දැන් මේක සාමාන්‍යයෙන් වෙන්නේ අර රැට රජුරෝ කෙනෙක් වගේ කාපු හින්දා. උදේ කන්න බැරි ඒකින්ද. හැබැයි අපි හිඟන්නෙක් වගේ රෑ කාලා. එතකොට අපි උදේ කෑම රජුරෝ කෙනෙක් වගේ කෑවොත් මේකේ ඔබගේ හැඩේ ඉබේම වෙනස් වෙන්න පටන් ගන්නවා. හුඟක් වෙලාවට අපේ ශරීරය ඊයේ කාපු කෑම හින්දා නෙවෙයි අද මහත් උනේ. අපි හැමදාම මොන හරි කුඩා දෙයක් හැමදාම කරන නිසා කුඩා වැරදි දෙයක් හැමදාම කරන නිසා මේක සුමානයක් මාසයක් අවුරුදු ගාණක් කරපුවාම මේකේ ප්‍රතිඵලය තමයි අපේ හැඩය. ඉතින් අපිට පුළුවන් නම් මේ වෙනස ගේන්න උදේ කෑම රජුරෝ කෙනෙක් වගේ කාලා මේ විදිහට අපිට වෙනස් කරන්න පුළුවන් නම් අපේ ශරීරය නැවත හරි හැඩය හරි තැනට ඔබගේ ශරීරය ගමන් කරයි. ස්තුතියි.